ඔන්න පුතේ එකමත් එක කාලෙක ලස්සන කැලෑවක හරීම වේගෙන් දුවන්න පුළුවන් හාවෙක් හිටියා. එයාට හරීම ආඩම්බරයි. මොකද එයාට හරියෙන් දුවන්න පුළුවන්නේ. දවසක් මේ හාවට හම්බුණා හිමින් ඇවිදගෙන යන ඉබ්බෙක්. හාව ඉබ්බට hina වෙලා මෙහෙම කිව්වා. ඉබ්බෝ ඔයා හරියම එහෙම යන්නේ. අපි රේස් එකක් තියමුද? ඉතින් මේ ඉබ්බා හා අපි දුවමු කියලා ඒකට එකඟ වුණා. ඉතින් රේස් එක පටන් ගත්තා. හාව හරීම වේගයෙන් ඉස්සරහට දිව්වා. ඉබ්බා හිමින් ඇවිදගෙන ආවා. ටික දුරක් දුවපු හාවා පස්ස හැරිලා බැලුවා. ඉබ්බා පේන්නවත් නැහැ. හාව හිතුවා ඉබ්බා ඉන්න තව ගොඩක් වෙලා යයි. මම මේ ගහ යට පොඩ්ඩක් නිදා ගන්නවා කියලා. හාවට හොඳටම නිින්ද ගියා. හැබැයි ඉබ්බා කොහොමවත් නැවතුනේ නැහැ. එයා හිමින් ඉවසීමෙන් දිගටම ඇවිදගෙන ගියා. නිදාගෙන හිටපු හාවත් පහු කරගෙන ඉබ්බා ඉස්සරහටම ගියා. හාව ඇහැරිලා බලනකොට ඉබ්බා දිනුම් කනුව ළඟටම ගිහිල්ලා හාව වේගෙන් දිව්වත් ඉබ්බා රේස් එක දිනලා ඉවරයි. ඉතින් පුතේ මොකද්ද දන්නවද මේ කතන්දරෙන් අපිට ගන්න පුළුවන් පාඩම? අපි මොකක් හරි වැඩක් කරනකොට උනන්දුවෙන් ඉවසීමෙන් කම්මැලි නැතුව කළොත් අපිට ඒකෙන් දිනන්න පුළුවන්.